ෂා ක්‍රිටිකල්ට එන ගොඩක් කට්ටියට හැබැයි මෙතන නම් සෙට් වෙන්නේම නැත මම දන්න විදිහට නැහනේ ඔව් අපි කැඳ හදලා බොනවනේ අර තියෙන නීම් බොවිලි නිල් පාට මල ෂා මෙතන ඉන්නේ හාමුදුරුවනේ මම අරගෙන හාමුදුරුවෝ දෙන්න. ඔයාලට මම ෆොටෝ එකක් ගන්නවා. Yeah. කවුරු හරි ඉන්නෝනේ. කොයි ගල උඩ? අර පේන ගල උඩ. ජයසේන කියන්නේ මේ හෙළ දේශයට පැමිණෙන්නා වූ සතුරු බලවේගයන්ගෙන් ඉරහඳ පවත්නා තෙක් ආරක්ෂා කිරීම සඳහා අපීතව කැපවී සිටින රිටිගල ජයසේන සෙන්පතියන් ප්‍රධාන සියලු උතුම් වීරෝදාර ජනයා වෙනුවෙනි. එවන් ශක්තිමත් ප්‍රඥාවන්ත හා ධාර්මික දරුවන් මේ දේශයට පහළ කිරීම උදෙසා ආශිර්වාද සඳහා මේ ඉදිකරන ලදී. උපරිම දඩුවම් ඉක්මනට ලබා දෙන්නේ මුන්වහන්සේ. අපේ දුකට සැපට ඉක්මනට පිහිට වෙන්නේ ඉක්මනට පිහිට ලබන කියලා නම් මුන්වහන්සේ. මේ මෙතන ජයසේන මෙතන මහසුර වෙන්නේ. නම එයාගේ නම රිටිගල ජයසේන. යක්ෂ ගෝත්‍රික පරම්පරාවේ සෙන්පතියෙක් නේ. ප්‍රධානයි. ඒ අංගම් පොරම. එයා මහසෝන ජයසේන රිටිගල ජයසේන තමයි මහසෝන වෙන්නේ. මෙයාගේ බෙල්ල ඔව් මෙයා ගෝටයිම් වල තමයි බෙල්ල හැදුනේ. මෙයා තමයි ඔය රිටිගල කන්දේ පළවෙනියම හිටපු යක්ෂ ගෝත්‍රික සෙන්පතිය. මෙයා රිටිගල රජතුමාගේ දසමායෝතින් එක්කේ. යෝධි. ඊපස්සේ මෙයා ගෝටයිම් වල දෙක තමයි විද්‍යාවක්. ඊට පස්සේ මේ බෙල්ල ගැනීමලා යනවා. පස්සේ තමයි ඉපයි පාන. බෙල්ල ගංගා පස්සේ වලහගේ බෙල්ලක් අතන දෙන බය බෙල්ල හයි කරනවා. ওই මුණලිපයි. පස්සේ දෙයින් පස්සේ මෙයා වෙන්නේ මහසෝහන. මහසෝහන කියන්නේ මේ ටික තරක් ගත්තා වූ ප්‍රධාන යක්ෂ. යන්නේ සයිලඟ. යා මේ අක්ෂරේ පුදුනා. ස්වස්තිකේ නේ? ඔව් ස්වස්තිකේ තියෙන. ස්වස්තිකේ.
සෝන. මහසෝන කියන කෙනා දන්නෑනේ විස්තරය. ඒ තමයි මහසෝන. නිකන් අපි මහා සෝනා කියන්නේ. කියලා. යා. යා. චෛත්‍ය හදුවාට පස්සේ මේකේ කරන්ට් එක දාලා ලස්සනනේ. ලයිට් දාලා ඉන්නකොට ඔය ඈතට පෙනෙන්නේ එතකොට. ඈ මිස් චෛත්‍ය අංග සම්පූර්ණ වගේ වෙලා සම්පූර්ණ හදලා ලයිට් දාලා රැට විතර ඉන්නකොට මේ කන්දෙත් එක්ක සිරියාවක් අම්මෝ. නරුන් නැතුව ඉන්නකොට මේක හැදුවත් ඉවරයි. අනිවාර්යෙන්. වැඩක් නැහැ කතා කරලා මේක වැඩි ඕනේ නැහැ. තව පැයක් ගියාට පස්සේ සෑය හදන්න ඕනේ නැහැ. කොහොම සුන්දරත්වයක් ඇද්ද මෙතන. ෂි. මාර ප්ලේස් අප්පා කියලා වැඩක් නැහැ හොඳේ. ඒක තමයි අරිට්ට සෑය කියලා තමයි දන්නේ. අපි දන්නේ ඒක රිටිගල වනය පුරාම ඇවිද්දා තින්නේ. සෑහෙන තැන් වලට ගියා. මේ අරිට්ට සෑය මෙතන හදන තැන මං හිතන්නේ මෙතනට කවුරුවක්වත් මීට කලින් ඇවිල්ලා නැහැ. රිටිගල වනේ වනස්පති. ඉදිවන අති විශාල මහා සෑය. වාසනාවක් ලැබෙන්න ඕන. අපි ඉතින් හදනකොටම අපිට කවදා හරි දවසක මේ කියන්න පුළුවන් අපි ඔක හදනකොටත් ඇවිල්ලා මෙතන හදන්න රුවන්වැලි සෑය වගේ ලොකු සෑය. ලොකු සෑයක් නේ. එහෙනම් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. හොඳද? හරි මේ මම වාහනෙන් එන්න. ඔව්. එතනින් යන්න ඕන කල්ලෙන් බලන්න. ඔව්. මෙතනින් එතනින් තමයි යන්නේ අර සෑයට. වහින කාලේට යට වෙනවා ඇති මේවනේ. ඒවද? ඔව්. වතුර තියෙනවා. අර සෝමාවතිය වගේ වතුර දානවා නෑ. ඒ ගම්පත්‍රත් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නෑනේ. අදින් මේ ප්‍රශ්න තියෙනවා. අපි ඉස්සෙල්ලා දාපු වීඩියෝ එක බැලුවා මේ හොඳයි මාත්‍යෝ. බැලුවා නේ. ඔව්. බයි. hari. Kau mahari.